හරි පුතේ. අයබෝවන්. අයබෝවන් ටීචර්. ඔනේ අයබෝවන් ටීචර්. කම්මන්ත. හරි. පුතේ අපිට කතා කරන්න තියෙන්නේ සංස්කෘතික දායාද ගැන. සංස්කෘතික දායාද. ඔයාලේ රෙකෝඩින් එක බැලුවද? ඔව් ටීචර්. අදද බැලුවේ? ටීචර් මේ විවිධ ආගම් හා ජනවර්ග වලට ආවේනික වූ ලක්ෂණ කියලා එතනින් තමයි නවත්තලා තියෙන්නේ. අද රෙකෝඩින් එක බැලුවේ නැද්ද? නෑ ටීචර්. රෙකෝඩින් එක බලන්න තියෙනවා. හරිද? හරි. හරි පුතේ. මාතෘකාව ලියා ගන්න. සංස්කෘතික දායාද. සංස්කෘතික දායාද. සංස්කෘතික දායාද. පැති 3යි ඔනෙල්. හරි ටීචර්. සංස්කෘතික දායාද. ඔය ක්ලාස් එක නෝට් එකක් ලියද්දි ඩේට් දාලා තමයි පටන් ගන්න ඕනේ. ඩේට් දානවනේ. very good. හරි පුතේ. සංස්කෘතික දායාද. අපි දැන් දන්නවා සංස්කෘතියක් කියන්නේ මොකක්ද? බහුසංස්කෘතික සමාජයක් කියන්නේ මොකක්ද? බහුසංස්කෘතික සමාජයක තියෙන වෙනස්කම් මොනවද? අපේ රටේ තියෙන සංස්කෘතීන් මොනවද? අපේ රටේ බහුසංස්කෘතිකත්වයේ තියෙන විවිධත්වයන්, අපේ රටේ විවිධ සංස්කෘතීන් වල තියෙන විශේෂත්වයන්, එයාලගේ ඇදහිලි, එයාලගේ සිරිත් විරිත් නේ, ඔය හැම දෙයක් ගැනම දැන් අපි දන්නවා. හරි. සමෂි මට කියන්න සංස්කෘතියක් කියන්නේ මොකක්ද? සංස්කෘතියක් කියන්නේ මොකක්ද? දැනුම ගුණධර්ම සිරිත් විරිත් ඇදහිලි විශ්වාස කලානි මාන නීති රීති මිනිසා විසින් සමාජයේ ජීවත් වන පුද්ගලයෙක් වශයෙන් තිබිය යුතු පුරුදු සංස්කෘතියක් ලෙස ඔව් හැම දෙයක්ම පුතේ අපි කතා බහ කරන විදිය, ඇවිදින විදිය, අඳින පළඳින විදිය හැම දෙයක්ම මේ සංස්කෘතිය කියන අංගෙට ඇතුළත් වෙනවා. ඒතකොට බහුසංස්කෘතියක් කියන්නේ එක වගේ ලක්ෂණ තියෙන කොට්ටාසයන් ගොඩක් ජීවත් වෙනවා නම් අපි ඒකට කියනවා පුතේ බහුසංස්කෘතික සමාජයක් කියලා. හා එතකොට අපි අද කතා කරන්නේ සංස්කෘතික දායාද ගැන. සංස්කෘතික දායාද. පුතේ මේ බහුසංස්කෘතිය කියන සමාජය ඇතුලේ හැම සංස්කෘතියකටම ආවේනික වෙච්ච ලක්ෂණ අපි ගිය සතියේ කතා කරා නේද? හැම සංස්කෘතියකටම ආවේනික වෙච්ච ලක්ෂණ ටිකක් තියෙනවා පුතේ. මඟුල් ගෙදරක වුණත්, මලගේක වුණත් හැම සංස්කෘතියකටම ආවේනික වෙච්ච චාරිත්‍ර වාරිත්‍ර ටිකක්, එයාලට ආවේනික වෙච්ච ගුරු පුරුදු ටිකක්, එයාලට ආවේනික වෙච්ච ස්තූප ටිකක්, ඊට පස්සේ එයාලා අදහන දේවල් ටිකක් ඔය විදිහට සංස්කෘති අතර හැම සංස්කෘතියකටම ආවේනික වෙච්ච දේවල් ටිකක් තියෙනවා පුතේ. උදාහරණයක් විදියට බුද්ධ ආගම ගත්තාම බුද්ධ ආගමේ ආගමික ශාස්ත්‍රූවරයා කටයුතු කරන විදිය, එයාගේ දහමනේ හරි වෙනස්. එතකොට කතෝලික ආගම ගත්තාම ඒකේ ආගමික ශාස්ත්‍රූවරයා වෙනස්ම සංකල්පයක් දරන්නේ නේ. ඊට අමතරව අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්
ඒ ජාතීන් අතර ආගම් අතර තියෙනනේ ආගමික ස්ථාන එකිනෙකට වෙනස්. ඒ වගේ තියෙන වත්පිළිවෙත් ටික වෙනස්නේ. ඒ වෙනුවෙන් ගොඩනැගුණු පූජනීය ස්ථාන ටික වෙනස්. ඕව තමයි පුතේ හැම සංස්කෘතියකම තියෙන සංස්කෘතික දායාද කියලා හඳුන්වන්නේ. ඕනෑම සංස්කෘතියක තියෙන සංස්කෘතික අංග ටිකට අපි කියනවා පුතේ සංස්කෘතික දායාද කියලා. ඕනෑම සංස්කෘතියකට ආවේනික වෙලා තියෙන සංස්කෘතික අංගවලට අපි සරලවම කියනවා සංස්කෘතික දායාද. දායාද කියන්නේ පැවරිච්ච දේවල්, ලැබිච්ච දේවල්. සංස්කෘතියක් විදිහට ඒ සංස්කෘතිය ඇතුලේ තියෙන දේවල්. දැන් සිංහල සංස්කෘතිය ගත්තාම සිංහල බෞද්ධ සංස්කෘතිය ගත්තාමනේ එයාලගේ ප්‍රධානම පූජනීය ස්ථානය තමයි පන්සල නේ. ඊට පස්සේ විවිධ ආගමික ස්ථාන තියෙනවා ලංකාව පුරා ලෝකේ පුරානේ. ඉන්දියාවේ දඹදිව කියන්නේ මෙයාලගේ ප්‍රධානම ස්ථානයක් නේ. ඊට පස්සේ පොළොන්නරුව අනුරාධපුර ඔය වගේ ප්‍රදේශවල පූජනීය ස්ථාන තියෙනවා. ඒ තියෙන පුතේ සංස්කෘතික දායාද. එයාලට ලැබුණු ඒවා. ඒ වගේම ධර්ම චක්‍රයනේ ඔය වගේ සංස්කෘතිය වශයෙන් ලැබිච්ච දායාද. එයාලගේ ළමාසාරියනේ නැෂනල් කිට් එක නේ. එයාලගේ භාෂාව අර සංස්කෘතියක් ඇතුලේ තියෙන හැම අංගයක්ම අපි ඒවා පවත්වගෙන හරි පරිස්සමට තියාගෙනනේ ඉදිරි පරම්පරාවලට ලබා දෙමින් හරි ලස්සනට අරගෙන යනවා. ඒ මොනවද අරගෙන අපිට අර සංස්කෘතියෙන් ලැබිලා තියෙන දායාද ටික පරිස්සම් කරගෙන අරගෙන යන එකක් තමයි සිද්ධ කරන්නේ. දැන් දමිලය ගත්තාම දමිලයට ආවේනික වෙච්ච කතා විලාසයක් තියෙනවා. දමිලයගේ අඳින පළඳින විදියක් තියෙනවානේ. එයාලගේ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. එයාලගේ ප්‍රධාන පූජනීය ස්ථානයේ පල්ලිය කෝවිල ඒ වගේම එයාලට ආවේනික වෙච්ච කෝලම් රටානේ එක දේවල් තියෙනවා. අන්නේ ටික එයාලා පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට අරගෙන යනවා. එහෙනම් පුතේ සංස්කෘතික දායාද කියලා කියන්නේ හැම සංස්කෘතියකටම තියෙන හැම සංස්කෘතියකටම ආවේනික වෙච්ච අංගවලට අපි කියනවා සංස්කෘතික දායාදයක් කියලා. පැහැදිලිද? ඕක සංස්කෘතික දායාද වලට හැම දෙයක්ම අයිති. යාලගේ සිරිත් විරිත් කලා ශිල්ප ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම සංස්කෘතික දායාද වලට අයිති වෙනවා. මේකේ වැදගත්ම කාරණය තමයි පුතේ මේ කියන සංස්කෘතික දායාද ටික ආරක්ෂා කරගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. අපිට ලැබුණු සංස්කෘතික දායාද ටික ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. හරිද සමශී? කොහොමද මේ සංස්කෘතික දායාද ටික ආරක්ෂා කරගන්නේ? ඔයාලට කොහොමද පුතේ මේ සිංහල අවුරුද්දට හිස්තෙල් ගන්න ඒවා ඊට පස්සේ නැකතර බත් කන ඒවා ඒක කවුද ඉගැන්නුවේ? වැඩිහිටියන්ට බුලත් දීලා වඳින ඒවා දෙමව්පියෝනේ. ඒ දෙමව්පියන්ට කවුද ඉගැන්නුවේ පුතේ? එයාලගේ දෙමව්පියෝ, එයාලගේ පවුල, එයාලගේ අයට එයාලගේ දෙමව්පියෝනේ. එහෙනම් මෙන්න මේ පරම්පරාවෙන් පරම්පරාවට ලබල දෙන සංස්කෘතික අංග ටික, සංස්කෘතික දායාද ටික හරි පරිස්සමෙන් තියාගෙන නේ අපිට පුළුවන් වෙන්න ඕනේ ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාවලට ලබා දෙන්න මේ සංස්කෘතික දායාද ඉදිරි පරම්පරාවලට ලබා දීමේ හැකියාව අපේ දෙමව්පියන්ට තිබ්බා වගේ එයාලගේ දෙමව්පියන්ට තිබ්බා වගේ අපිටත් තියෙන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ අපේ සංස්කෘතියේ තියෙන සංස්කෘතික අංග මොනවද? අපේ සංස්කෘතික දායාද ටික මොනවදනේ? ඒවා අපි තියාගෙන අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපිට පවරල් දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එහෙනම් සංස්කෘතික දායාදවල ප්‍රධානම ලක්ෂණය තමයි පුතේ ආරක්ෂා කරගෙන පවත්වාගෙන අනේක අපේ පරම්පරාවෙන් මේ සංස්කෘතික දායාද ටික නැවැත්තුවොත් අපේ සිරිත් විරිත් ටික අපේ ඉදිරි පරම්පරාවට කියලා දුන්නේ නැති වුණොත් අපේ ගුරු පුරුදු ටික ඉදිරි පරම්පරාවට කියලා දුන්නේ නැති වුණොත් අපේ ආගමික වතාවත් ටික ඉදිරි පරම්පරාවට කියලා දුන්නේ නැති වුණොත් අනුරාධපුර පොළොන්නරුව ලෝකේ වටා තියෙන පූජනීය ස්ථාන ටික අපි ආරක්ෂා කරේ නැති වුණොත් ඉදිරි පරම්පරාවට සංස්කෘතික දායාද කියලා දෙයක් නැති වෙනවා. ඒක නිසා මේවා හරි පරිස්සමෙන් ආරක්ෂා කරන්න පුරුදු වෙන්න ඕනි. ඒ වගේම
සංස්කෘතික දායාද ගත්තහම් පුතේ ඔය කියන රුවන්වැලි සෑය, තූපාරාමනේ බෞද්ධ ආගමික වශයෙන් ගත්තොත් ඊට පස්සේ කතෝලික ආගමෙන් ගත්තොත් නේ මඩුපල්ලිය කියයි, කොච්චි කඩේ කියයි නේ ඒ වගේ තියෙන සිරිත් විරිත් ඊට පස්සේ පවත්වගෙන එන ඇදහිලි අඳින පළඳින විදිය අන්නේ කියන දේවල් ආරක්ෂා කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ පුතේ සංස්කෘතික දායාද ටික ආරක්ෂා කරන්න අපි මොනවද කරන්න ඕනේ සංස්කෘතික දායාද ටික නැති වුණොත් මොකද වෙන්නේ අපි දන්නේ නැහනේ මෙහෙම ආගමක් තිබ්බා අපි ඒ ආගමට අනුව කටයුතු කරන්න ඕනේ එහෙම කියලා මොකුත්ම දන්නේ නැහැ අපේ අම්මලා තාත්තලා අපිට ඒ දේවල් කිව්වේ නැත්තම් මෙතෙක් කාලයක් ඒ සංස්කෘතික දායාද ආරක්ෂා කරගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ට පවර්ලා දුන්නු නිසා තමයි ඔයගොල්ලෝ ඒ දේවල් ගැන දැනුවත් වෙන්නේ. එහෙනම් ඉදිරියටත් අපි සංස්කෘතික දායාද ආරක්ෂා කරගන්න නම් පුතේ මෙන්න මේ සංස්කෘතික දායාදවල තියෙන වටිනාකම කාටද කියන්න ඕනේ? සමාජයට දැනුවත් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්න ඕනේ නේ. ඔයගොල්ලන්ට පොත්පත් වලින් පාසලින් ඔය විදියට දැනුම දෙන්නේ මෙන්න මේ සංස්කෘතික දායාද ටික ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය නිසා. එහෙනම් සංස්කෘතික දායාද ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් පළවෙනි වැඩේ තමයි පුතේ අපි දන්න දේවල් ඒ වගේ වටිනාකම් සමාජයට දැනුවත් කිරීම. සමාජයට දැනුවත් කිරීම කියලා හැමතැනම ගිහිල්ලා කියන්නේ නැහැ මේ විදිහට තමයි දැනුවත් වෙන්නේ. ඒ වගේම නොදන්න කෙනෙක්ට ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් ඒ විදිහට සමාජය දැනුවත් කිරීමේ හැකියාව තියෙනවා. පුතේ පෙරලා ගන්න 87 වෙනි පිටුව සංස්කෘතික දායාද ආරක්ෂා කරද්දී ඊළඟට අපි කරන්න ඕනි වැඩේ තමයි දැන් අපි දැකලා තියෙනවා පෞරාණික වස්තු. දැන් ආගම් ಜಾති විදියට ගත්තාම ඇරෙන්න ලංකාව කියලා කියන්නේ පුතේ එකම ಜಾතියක් නේ. ලංකාව එකම ಜಾතියකට අයිති වෙන නම් මොකද්ද? ලංකාව කියන්නේ මොන ಜಾතිකෙක් ඉන්නේ? දැන් සිංහල දෙමළ මුස්ලිම් විදියට ಜಾති කප්ප තිබ්බට ලංකාව කියලා කියන්නේ පිටරටකදී අපි හඳුන්වන්නේ එක ಜಾතියක් විදියට. ඒ කියන නම් මොකද්ද පුතේ? සිංහල ජාති. ඔන්න දැන් බෞද්ධ. ඔන්න දැන් යනවා ඔයගොල්ලෝ දෙන්න ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න. හරිද? වැඩිදුර අධ්‍යාපනය. හරිද? සනුෂි. ගිහිල්ලා ඉවරලා ඔන්න එක්කෙනෙක් අහනවා where are you from කියලා. ශ්‍රී ලාංකිකේ. මං සිංහල, මං තමිල්, මං මුස්ලිම් කියලා කියන්නේ හරිද? මම ශ්‍රී ලාංකිකෙක්. I am from Sri Lanka. මම ශ්‍රී ලාංකිකයෙක්. එතකොට මේ සිංහල දෙමළ මුස්ලිම් විවිධ ජාතිකත්ව තිබ්බට පුතේ අපි ලෝකයක් ඉදිරියේ හඳුන්වන්නේ ශ්‍රී ලාංකික කියන ජාතිය නමින්. එතකොට මේ ශ්‍රී ලාංකික කියන ජාතිය ජාතියක් විදිහට කටයුතු කරද්දී පුතේ අපි ලෝකයේ ඉස්සරහ කටයුතු කරද්දී ලංකාව ඇතුලේ තියෙන ඇතැම් ස්ථාන ලෝක පුදුම බවට පත් වෙලා තියෙනවානේ. උදාහරණයක් තමයි සීගිරිය කියලා කියන්නේ ලෝක පුදුම වලින් 8 වෙනි ස්ථානය දරන තැන. ඒ වගේම ලෝකයම පිළිගත් තැනක් තමයි පුතේ රුවන්වැලි සෑය කියන්නේ. ඊට පස්සේ රතුපල්ලිය මුස්ලිම් ජනතාව විශාල ගාණක් ඇවිල්ලා ඒ වගේ පෞරාණිකත්වය කොටුවේ තියෙන රතුපල්ලිය මේක විශාල සංස්කෘතිකමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. ඊට පස්සේ කොච්චි කඩේ නේ චර්ච් එක ওই විදිහට විවිධ ආගම් වලට ආවේනික වෙච්ච අපේ රටට සම්පතක් විදිහට තියෙන දායාද ගණනාවක් තියෙනවා පුතේ ලංකාව පුරා. එතකොට මේ දායාද වලට ඒ විතරක් නෙමෙයි අපේ රටේ තියෙන පෞරාණිකත්වය පෙන්වුම් කරන වැව් වමුණු ටික ඊට පස්සේ විවිධ කැටයම් තියෙනවනේ ඇම්බැක්කේ දේවාලේ කැටයම් ලී කැටයම් ඉසුරුමුණියේ අර පෙන්යුවල ඒ වගේ ගල් කැටයම් ඊට පස්සේ කුට්ටම් පොකුණ කියයිනේ ওই විදිහට ඔයගොල්ලෝ අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ඇවිද්දොත් ගිහින් තියෙනවද මේ පැත්තේ ට්‍රිප් එකක් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ එතකොට සංස්කෘතික වටිනාකම් සෙල්ලිපි කියයි සංස්කෘතික වටිනාකම් වලින් යුක්ත
ගොඩක් ස්ථාන අපිට අඳුර ගන්න පුළුවන් වගේම පුතේ ඒව ලෝක ප්‍රසිද්ධ මට්ටමනුත් ක්‍රියාත්මක වෙනවානේ. දැන් ශ්‍රී මහා බෝධිය කියලා කියන්නේ බෞද්ධ ආගමිකයන්ගේ ඉන්දියාවෙන් ගෙන්නලා මෙහෙ රෝපණය කරපු එකක්. එතකොට ඒක ගෝලීය වශයෙන් ඉතාමත් වටිනා කියන සංස්කෘතික දායාදයක්. එතකොට මේ සංස්කෘතික දායාදවලට කවුරු හරි හානි කරොත් මොකද වෙන්නේ පුතේ? එක ජාතියකට විතරයිද මේ හානිය සිද්ධ වෙන්නේ? එක ජාතියක නෑ සමස්ත ලාංකිකයන්ටමයි. ඇයි? මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි පුතේ අපේ ලස්සන රට ලෝකයක් ඉදිරියේ රිප්‍රසන්ට් වෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්. එහෙනම් සංස්කෘතික දායාද ආරක්ෂා කරගනිද්දී අපි පුරුදු වෙන්න ඕනේ මේ හැම සංස්කෘතිකයකටම හානියක් සිද්ධ නොවන අයුරින් ආරක්ෂා කරගන්නනේ. ඔය සමහර දේශපාලඥයන් විසින් මොකද කරන්නේ? අර හේනිදන් තියනවා මෙහෙ නිදන් තියනවා කියලා ඔය සංස්කෘතික දායාද විශාල වශයෙන් හානියට ලක් කරනවා. ඒ වගේ දේවල් සිද්ධ වුණා මොකද වෙන්නේ? සංස්කෘතික දායාද විනාශ කිරීමක් සිද්ධ වෙන්නේ. ඒක නිසා කොයිම වෙලාවකවත් සංස්කෘතික දායාද විනාශ කරන්න පෙළඹෙන්න හොඳක් නැහැ. සහ එහෙම පෙළඹෙන අයට අපිට පුළුවන් වෙන්න ඕනි එයාලේ වැරද්දෙන් මුදව ගන්න. ඒ වගේම පුතේ සංස්කෘතික දායාද වලට මොනම හරි හානියක් සිද්ධ වෙනවා නම් අපිට පුළුවන් ඒ අදාළ ස්ථාන වලට දැනුම් දෙන්න. පොලිසිය, පෞරාණික ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේ ස්ථාන තියෙනවා සංස්කෘතිකයට අදාළ සංස්කෘතියට අදාළ ඇතැම් දේවල් විනාශයට ලක් වෙනවා නම් ඒවට දැනුම් දීම් සිද්ධ කරන්න පුළුවන්. සනුෂී කතා කරලා ඉවර වෙලානේ. යන්නේ මම මේ කතා කරනවා එයා මේ දෙන්න දෙක. චරලි කැමොන් කරලා එන්න පුතේ ක්ලාස් එකට. පාලිකේ කොහෙද ගියේ රට ගියද? හරි. එතකොට මාතෘකාව මේ ලියා ගන්න. හරි. සංස්කෘතික දායාද ආරක්ෂා කරගන්න නම් පුරවැසියෙකු විදියට අපි කරන්න ඕනේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. 87 වෙනි පිටුවේ අවසාන පොයින්ට් එක ඒක තමයි මෙච්චර වෙලා විස්තර කරේ පුතේ. සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමේ වටිනාකම පිළිබඳ අපිට දැනුවත් කරන්න පුළුවන්. සංස්කෘතික දායාද වලට හානි කරන ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින්න පුළුවන්. ඒ වගේම සංස්කෘතික දායාද වලට හානි වෙන අවස්ථා තියෙනවා නම් අදාළ ස්ථාන දැනුවත් කරන්න පුළුවන්. ඔන්න ඒ කාරණා තුන හරහා අපිට උරුම වෙච්ච සංස්කෘතික දායාද ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒක නීතිමය වශයෙන් වගේම සදාචාරාත්මක වශයෙන් අපි පිළිපදින්න ඕනි කාරණාවක් පුතේ. අපි ලෝකයක් ඉදිරියේ ආඩම්බරයෙන් කටයුතු කරන්න ඔය ඇතැම් පූජනීය ස්ථාන නිසා. ඒක නිසා ඒ දේවල් නීතිමය වශයෙන් නැත්නම් අවස්ථාවල දඬුවම් ලැබෙනවා. ඒ විතරක් නෙමේ මිනිස්සෙක් විදියට, පුරවැසියෙක් විදියට, ශ්‍රී ලාංකිකයෙක් විදියට සදාචාරාත්මක විදියටත් ඒ සංස්කෘතික දායාද ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා පුතේ තමන්ගේ ආගමට, තමන්ගේ ජාතියට අදාළ දේවල් ආරක්ෂා කරලා තව ආගමක දේවල් හානි කරන අවස්ථාවන් තියෙනවානේ. එහෙම කරන්න පුතේ අර කිසිම සදාචාරාත්මක ගුණයක් නැති ඒ වගේම ආත්මාර්ථකාමී මිනිස්සු ඒ වගේම සංස්කෘතිය සම්බන්ධව බුද්ධියක් නැතිකම හේතුවෙන් තමයි එහෙම තමන්ගේ ආගම විතරක් ආරක්ෂා කරලා අනිත් ආගම් වල ඒවට ගෞරව කරන්නේ. එයා ඒව නිගරුවටපත් කරනවා, පහත් කරනවා, හැල්ලුවට ලක් කරනවා. ඒ වගේ මේ වගේ ස්ථාන විනාශ කරනවානේ. විරූප කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඇති මේ පෞගිය කාලේ විවිධ සෝෂල් මීඩියා හරහානේ බුදුහාමුදුරන්ගේ පිළිම වලටනේ එක ඒවා ඇඩ් කරලානේ ගෑනු ළමයි ඇඩ් කරලා ඔයගොල්ලෝ සමහර වෙලාවට දකින්න ඇති විරූප කරලා තියෙන ඒ වගේ පින්තූර. ඒ වගේම කතෝලික ආගමේ ජේසුස් වහන්සේටත් එහෙමයි. ඒ වගේ අර
විවිධ ආගමික වශයෙන් තරහවල් තියන අය ඒ වගේ දේවල් කරනවා. මොකද ඒගොල්ලන්ට දැනුමක් නැති නිසා සහ ඒ වගේ සමාජ අවබෝධයක් නැති මිනිස්සු තමයි එහෙම දේවල් කරන්නේ. අර ආගම් අතර ගැටුම් ඇති කරන්නේ, ජාතීන් අතර ගැටුම් කරන්නේ. ආගමට ජාතියට තමන්ගේ රටට ආදරයක් නැති මිනිස්සු තමයි එහෙම සංස්කෘතීන් වලට නිග්‍රහ කරමින් කටයුතු කරන්නේ. ඒක නිසා අපිට දැනුම තියෙන මිනිස්සු විදිහට මොකද කරන්න ඕනේ හැම සංස්කෘතියකට එක හා සමානව ගරු කරන්න පුළුවන් වෙන්න ඕනේ හැම ආගමක හැම මිනිස්සෙකුටම Tamanට කියලා ආගමක් තියෙනවානේ Tamanගේ ආගම ඇදෙව්වට ප්‍රශ්නයක් නැහැ අපි අනිත් ආගම් වලටත් නිගරු නොකර ඉන්න ඕනේ විදියට පුරුදු වෙන්න ඕනේ ඒක අපේ නීතිමය යුතුකමක් වගේ තේ සදාචාරාත්මක යුතුකමක් වෙනවා හා ලියා ගන්න මෙහෙම සංස්කෘතික දායාද කියලා මාතෘකාව ලියාගත්තනේ සෑම සංස්කෘතියකටම අයත් අංග අපි කලින් කතා කරන සංස්කෘතික අංග ගැන හරිද මොනවාද සංස්කෘතික අංග ආගම දැනුම භාෂාව කලා ශිල්ප ආහාර පාන අනුබඳු ඔක්කොම සංස්කෘතික අංග සෑම සංස්කෘතියකටම අයත් අංග සංස්කෘතික දායාද ලෙස හඳුන්වයි සංස්කෘතික දායාද ලෙස හඳුන්වයි උදාහරණ සිරිත් විරිත් කලා ශිල්ප ඇදහිලි විශ්වාස භාෂාව සාහිත්‍ය කලා ශිල්ප ඉපාරක් කියනවාද ටීචර් එකම ලියන්න එපා ඈ එකපාරක් ලියන්න ඊළඟ පොයින්ට් එක ලියා ගන්න පුතේ සංස්කෘතියක අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් සංස්කෘතියක අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් ඔනේ මට ලකුණු කිව්වද ටීචර් 89 පේපරේ දුන්නා. මට කලින් ලකුණු කිව්වද ටීචර් 89. කලින් ලකුණු කිව්වද ආනේ. කලින් ලකුණු කීයද කලින් 90. ඉතුරු ලකුණු මොකද උනේ දැන් ඊළඟ වාරේ 88ක් ගන්න වෙන ළමයි එක එක වැඩි වෙනවනේ අනිත් මෙයා මේ එක එක අඩු වෙනවා. තව එක්කෙනෙක් කියනකට අල්ලගන්න. කවුද? යාට අවශ්‍ය. හරි. ඊළඟ එකේ ගන්න ඕනේ 95ක්. හරිද? ඔය ලකුණු මට්ටම හොඳයි. 95ක් ගන්න ඕනේ. හොඳයි. හොඳයි වෙන්න 95ක් ගන්න ඕනේ. සංශික ලකුණු කිව්ව නේද? 89. 89 දෙන්න කතා වෙලාත් පේපරේ ලිව්වේ. හරි. කවුද අපේ ෂෙනුලි 63යි. කලින් ලකුණු කීයද පුතේ? මතක නැද්ද? ටෙක්ස්ට් එකක් දාන්න බලන්න. හරි. සංස්කෘතියක අඛණ්ඩ පැවැත්ම තහවුරු වීම සඳහා
සංස්කෘතික දායාද ආරක්ෂා කිරීම අතිශය වැදගත් වේ. අතිශය වැදගත් වේ. අපි කියනවා නේද පුතේ මේ දැනුත් හෙළේ මහා වංශ කතාවලින් සිංහලයා නේ අපේ පුරාජවරු මහා වැව් තැනුවා නේ මහා බල සම්පන්නයනේ රාවණා රාම යුද්ධයක් තිබ්බනේ එන ගැම්මෙන් කතා කරනවානේ අතීතේ ගැන නේ වැඩක් නැහැ ඉතින් කතා කරලා ඒ වුණාට අපිට අභිමානයෙන් යුක්තව කතා කරන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය විදිහට සංස්කෘතියක් සුරක්ෂිත කරපු නිසා පුතේ අපේ මිනිස්සු ගැන හරි ආඩම්බරයෙන් කතා කරන්න නම් සංස්කෘතිය අකණ්ඩව පවත්වාගෙන එන්න ඕනේ. අපිට එහෙම ආඩම්බරයෙන් කතා කරන්න බැරි වෙනවා. අපි ඉතිහාසයක් ගැන දන්නේ නැත්තම්, රජවරු ගැන දන්නේ නැත්තම්. ඒවා නේ පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට නැගෙන ආපු නිසා තමයි අභිමානයෙන් යුක්තව කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. තව ලකුණක් දාලා ලියා ගන්න. අතීත උරුමයන් පිළිබඳ ෂෙනුලී අතීත උරුමයන් පිළිබඳව අභිමානය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන්නේද සංස්කෘතික දායාද ආරක්ෂා කරගත් විට පමණි. ගත් විට කියලා එකට ලියන්න. ගත් විට පමණි. සංස්කෘතික දායාද සුරක්ෂිත කර ගැනීමෙන් ඊළඟ පොයින්ට් එක සංස්කෘතික දායාද සුරක්ෂිත කර ගැනීමෙන් තම සංස්කෘතියේ පවතින සුවිශේෂීතාවයන් අනන්‍යතාවයන් තව දුරටත් සුරක්ෂිත කරගත හැකි වේ. ඊළඟ පොයින්ට් එක පුතේ තවදුරටත් සුරක්ෂිත කරගත හැකි වේ. එසේ සුරක්ෂිත කරගත් දායාද අනාගත පරම්පරාවටද දායාද කරගත හැකි වේ. දායාද කළ හැකි වේ.
ඊළඟට ලකුණු ලියා ගන්න පුතේ. එමෙන්ම වෙනත් සංස්කෘතීන් වලට ගරු කිරීම ඒවායේ පවතින සිරිත් විරිත් කලා ශිල්පවලට ගරු කිරීමට ඒවායේ පවතින සිරිත් විරිත් කලා ශිල්පවලට ගරු කිරීමට පුරුදු පුහුණු වන්නේද ටීචර් අපේ වාක්‍ය කියන්න පුළුවන්ද? එමෙන්ම වෙනත් සංස්කෘතීන් වලට ගරු කිරීම එමෙන්ම වෙනත් සංස්කෘතීන් වලට ගරු කිරීම ඒවායේ පවතින සිරිත් විරිත් කලා ශිල්පවලට ගරු කිරීමට පුරුදු වන්නේද සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමෙනි. ඊළඟට ලකුණු පුතේ. එසේ එකිනෙක සංස්කෘතීන් වලට ගරු කිරීම තුළින් ජාතික සමගිය ගොඩනැගේ. බලන්න පුතේ දීපු නෝට් එක පොඩ්ඩක් කියවලා සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමේ වැදගත්කම් ටිකක් ඔතන කියවුණා. හරිද? සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමේ වැදගත්කම් ටිකක්. මොනවාද වැදගත්කම්? සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමෙන් අපිට අභිමානයෙන් යුක්තව කතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රෞಢත්වයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් අපිට. ඒ වගේම පුතේ ඒ සංස්කෘතීන් වල තියෙන සුවිශේෂී බව සුරක්ෂිත වෙන්නේ සංස්කෘතික දායාද ආරක්ෂා කිරීම තුලින්. ඒ වගේම ඒ සංස්කෘතික දායාද ආරක්ෂා කිරීම තුලින් මොකද වෙන්නේ? අන්‍ය සංස්කෘතීන් වලට ගරු කරන්නත් පුරුදු වෙනවා. ඒ වගේම ඒ අන්‍ය සංස්කෘතීන් එකිනෙකාට ගරු කිරීම තුලින් පුතේ සමාජයේ ඒකාබද්ධතාවය, සමාජයේ එකමුතුකම, සමාජයේ සමගිය නිර්මාණය වෙනවා. තේරුණාද මේ නෝට් එක? තේරුණාද නැද්ද? තේරුණා. එහෙනම් ඔතෙන්ට ප්‍රශ්නයක් ලියා ගන්න පුතේ. සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමේ වැදගත්කම් 4ක් ලියන්න. සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම් 4ක් ලියන්න. ජාතික අභිමානය වැඩිවීම, ප්‍රෞಢත්වයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් වීම, එකිනෙක සංස්කෘතීන් වලට ගරු කිරීම, එකිනෙකට සංස්කෘතීන් වලට ගරු කිරීම නිසා ජාතික සමගිය වර්ධනය වීම, ඒ සංස්කෘතීන් වල අනන්‍යතාවය ගොඩනැගීම, ඔය වගේ ලක්ෂණ ටිකක් ලියන්න පුළුවන් වෙන්න ඕනි. රූල් 4ක් ඉඩ තියලා ලියා ගන්න පුතේ මෙහෙම. සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීම සඳහා
ගත හැකි ක්‍රියාමාර්ග සංස්කෘතික දායාද ආරක්ෂා කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ලියාගන්න පුතේ තරු ලකුණක් දාලා සෑම සංස්කෘතියකටම අයත් සංස්කෘතික දායාද උරුම ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වන්නේය. වගකීමක් මෙන්ම යුතුකමක්ද වන්නේය. එයට හේතුව වන්නේ ඊළඟ පොයින්ට් එක පුතේ. එයට හේතුව වන්නේ එසේ සංස්කෘතික දායාද සුරක්ෂිත නොකළහොත් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමට ඇති නොහැකියාවයි. දායාද කිරීමට නොහැකිවීමයි. දායාද කිරීමට නොහැකිවීමයි. ඊළඟ පොයින්ට් එකේ ලියා ගන්න. සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීමට පුරවැසියෙකු ලෙස අපට කළ හැකි දෑ ලියාගන්න එක. සංස්කෘතික දායාද පිළිබඳ එහි වටිනාකම පිළිබඳ
සංස්කෘතික දායාද පිළිබඳ එහි වටිනාකම පිළිබඳ සමාජය දැනුවත් කිරීම සමාජය දැනුවත් කිරීම දෙවෙනි එක පුතේ සංස්කෘතික දායාදවලට හානි නොකිරීම සංස්කෘතික දායාදවලට හානි නොකිරීම තුන එලෙස හානි සිදු කරන අය එලෙස හානි සිදු කරන අය ඉන් මුදවා ගැනීම එලෙස හානි සිදු කරන අය ඉන් මුදවා ගැනීම ඊළඟ එක සංස්කෘතික දායාදවලට හානි වන අවස්ථාවලදී සංස්කෘතික දායාදවලට හානි වන අවස්ථාවලදී සංස්කෘතික දායාදවලට හානි වන අවස්ථාවලදී අදාළ ආයතන දැනුවත් කිරීම අදාළ ආයතන දැනුවත් කිරීම ඊළඟ පොයින්ට් එක පුතේ තරුව හරිද අර කරුණු ටික ඉවරයි සංස්කෘතික දායාද ආරක්ෂා කරගන්න පුළුවන් කරුණු 4යි ඊට පස්සේ ලියාගන්න ප්‍රධාන පොයින්ට් එකක් විදියට දැනුවත් කළ හැකි ආයතන දැනුවත් කළ හැකි ආයතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පොලිසිය ඊළඟ ලියාගන්න පුතේ පොයින්ට් එක සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීම අපගේ නීතිමය මෙන්ම සදාචාරාත්මක බැඳීමකි අපගේ නීතිමය මෙන්ම සදාචාරාත්මක බැඳීමකි
ඊළඟට ලියා ගන්න පුතේ. අප රටේ පවතින සංස්කෘතික දායාද පොයින්ට් එකක්. අප රටේ පවතින සංස්කෘතික දායාද කිහිපයක්. පොතේ දීලා තියෙන 88 89 පිටුවල ලියා ගන්න ඒ ටික. පින්තූර ටිකේ තියෙන ටික. හරිද පුතේ? ලියලා ඉවරයි ටීචර්. ෂෙනුල් ඉවරයිද? ඔව් ටීචර්. හරි පුතේ. අපි කතා කරා සංස්කෘතික දායාද පවරා දෙද්දී කවුද ප්‍රධාන වශයෙන් ඕක පවරලා දෙන්නේ? ඔප්පුවකින්ද? කවුද?
යුනෙස්කෝ සංවිධානය දෙමාපියන් අම්මා හරි තාත්තා හරි යුනෙස්කෝ සංවිධානයේ වැඩ කරනවද? හරි වැඩේ දැන් පරම්පරාව පවර ගන්න යුනෙස්කෝ සංවිධානයට යන්න ඕනේ. ගිහිල්ලා පවරගෙන එන්න. පුතේ සංස්කෘතිය පවරා දීම සිද්ධ වෙන්නේ මටත් කියනවාද? සංස්කෘතිය පවරා දීම සිද්ධ වෙන්නේ පුතේ දෙමව්පියෝ හරහා පරම්පරාවෙන් පරම්පරාවට තමයි සංස්කෘතිය පවරා දීමක් සිද්ධ වෙන්නේ. අපි කෑම කන විදිය දෙමාපියන්ට වඳින්න ඕනි, බුලත් දීලා වඳින්න ඕනි නේ. බෞද්ධ ආගමේ නම් මල් පහන් තියෙන විදිය, චර්ච් යන විදිය, චර්ච් එකේ වැඩ කරන විදියනේ, ආගමික වතාවච්චික් කරන විදිය, ඊට පස්සේ මිනිසුන්ට ගෞරව කරලා කතා කරන විදිය, සිරිත් විරිත් සම්ප්‍රදායන් ඔය කියන හැම දෙයක්ම පුතේ අපිට කියලා දෙන්නේ අපේ පවුල විසින් පරම්පරාවෙන්. එයාලට එයාලගේ අම්මලා තාත්තලා එයාලගේ අත්ත මුත්ත කිරිකිත්ත පනත්තා ඔය විදියට පරම්පරාවෙන් පරම්පරාවට ආපු සංස්කෘතියක් තමයි පුතේ අපි දැන් වැළඳගෙන ඉන්නේ. එතකොට එයාලා ඒව ආරක්ෂා කරගෙන හරියට අපිට දුන්නේ නැත්නම් අපිට සංස්කෘතියක් නැති වෙනවා. උදාහරණයක් විදියට සිංහල දමිළ අවුරුද්ද දවසට ඔයගොල්ලොන්ගේ ඉස්සරහා තියලානේ කිරිබත් නැකතට ඔයගොල්ලොන්ට කවනවා, කෑම මේසයක් හදනවා නේ, ගනුදෙනු කරනවා, වැඩිහිටියන්ට වඳිනවා, ලිඳ එක්ක ගනුදෙනු කරනවානේ, වතුරත් එක්ක ගනුදෙනු කරනවා, කෑම පිඟානක් අරගෙන අල්ලපු ගෙදරට ගිහින් දෙනවා. පුතේ ඔය තියෙන සිරිත් විරිත් ඕවා දෙමව්පියෝ ඔයාලගේ ඉස්සරහා කරේ නැත්තම් ඔයගොල්ලෝ දන්නවද එහෙම සිරිත් විරිත් තියනවා කියලා? ඒ දන්නෙත් නෑනේ. ඉස්සරහා තියාගෙන කරත් දන්නෙත් නෑනේ. ආයෙව අවුරුදු ගාණක් පුරුදු පුහුණු කරාට පස්සේ අන්න ඔයගොල්ලෝ ලොකු වෙලා නේ ඔයගොල්ලොත් වැඩි වියටපත් වෙනවා නේ, වැඩි හිටියෝ බවටපත් වෙනවා, මැරි කරනවා නේ. අන්න ඔයගොල්ලෝ දරුවන්ට ඔයගොල්ලෝගේ දරුවන්ට මොකද කරන්නේ? අන්න ඒ අම්මලා කියලා දුන්නු දේවල් ඒ විදිහටම කියලා දෙනවා. ඒකෙන් මොනවා හරි අංගයක් හැලුනොත් පුතේ මොකද වෙන්නේ? ඒක පරම්පරාවෙන් ඉස්සරහට යන්නේ නැහැ. ඒ සංස්කෘතික දායාද එතනින්ම කඩා වැටෙනවා. ඒක නිසා සංස්කෘතික දායාද හරි වැදගත් පුතේ. ඒවා හරියට කරගෙන ආවොත් විතරයි දැන් එන්න ටික ටික ගිලිහී යාමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් සිංහල අලුත් අවුරුද්දට ඔය කියන හැම එකක්ම කරන්නේ නැහැ නේ. පරණ අවුරුද්දට නාන්න නැතුව ඉඳලා අලුත් අවුරුද්දට නාන්න තියෙනවනේ. හිස තෙල් ගානේම ඕව ටික ටික හැලි හැලි යනවා. එතකොට ඔහොම හැලි හැලි ගියාට පස්සේ පුතේ තව අවුරුදු 10ක් 12ක් යද්දි ඒ සංස්කෘතික අංග තිබ්බද නැද්ද කියලාවත් දන්නේ නැතුව යනවා. ඒක නිසා හරි වැදගත් මේ පරම්පරාවකින් ලබා දෙන සංස්කෘතික අංග ටික. අපේ අම්මා තාත්තා ආච්චි සීයා නැන්ද මාමා මේ හැමෝම තමයි අපිට මේ දේවල් කියලා දෙන්නේ. එහෙනම් සංස්කෘතිය පවරා දෙන ප්‍රධානම මාධ්‍ය වෙන්නේ පුතේ පරම්පරාව. එහෙමත් නැත්නම් පවුල යුනෙස්කෝ සංවිධානය නෙමෙයි. හරි ලියා ගන්න තරු ලකුණක් දාලා එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත සංස්කෘතිය පවරා දීම සිදු කරනුයේ සංස්කෘතිය පවරා දීම සිදු කරනුයේ පවුල විසිනි. පවුල විසිනි. ලියන්න උතනින් ප්‍රශ්නයක් පුතේ.
ඔබට පවුලෙන් ලැබුණු සංස්කෘතික දායාද 4ක් ලියන්න. ඔබට පවුලෙන් ලැබුණු සංස්කෘතික දායාද 4ක් ලියන්න. රූල් 4ක් තියලා ලියන්න. තම සංස්කෘතියට අදාළ සංස්කෘතික උරුමයන් කිහිපයක් ලියන්න. සංස්කෘතික උරුමයන් කිහිපයක් ලියන්න. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න පුතේ. ඔකට 4ක් විතර තියලා. සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීමෙන් ජාතික සමගිය ගොඩනැගෙන ආකාරය පිළිබඳ ජාතික සමගිය ගොඩනැගෙන ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න. ඔකට උත්තරේ ලියන්න. දැන් ලියන විදිය මම දැන් කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න. රූල් 5ක්වත් ලියවෙන්න ඕනේ විස්තරේ. හරිද? මොකද්ද ප්‍රශ්නේ? ජාතික සමගිය සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමෙන් දැන් මම කියනකොට ලියන්න බෑ. අහගෙන ඉඳගෙන තේරුම් අරගෙන ලියන්න ඕනේ. සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමෙන් ජාතික සමගිය ගොඩනැගෙන ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න කියලා කියන්නේ. හරිද? එතකොට පුතේ සංස්කෘතික දායාද සුරක්ෂිත කිරීමෙන් අපිට අපේ ජාතික සමගිය ගොඩනගා ගන්න පුළුවන්. අපි කලිනුත් කතා කරා. අපේ සංස්කෘතික අංග ටික සමහරවිට ලියන්න බෑ. මට ඕනේ වාගේ මතකෙන් මට ලියන්න ඕනේ විස්තරේ. හරිද? සංස්කෘතික දායාද ඒ සංස්කෘතීන් වලට අදාළ සංස්කෘතික දායාද ටික ආරක්ෂා කිරීම තුලින් පුතේ ඒ සංස්කෘතීන් වල සංස්කෘතික දායාද ටික සුරක්ෂිත වෙනවා ෂෙනුලි. හරිද? ෂෙනුලි කැමොන් කරා සංස්කෘතික දායාද ටික සුරක්ෂිත වෙනවා. එහෙම සංස්කෘතික දායාද ටික සුරක්ෂිත වුණාට පස්සේ පුතේ හැම සංස්කෘතියකම තියෙන දේවල් දන්නවානේ. ඒ සංස්කෘතික දායාද ගැන දැනුවත් වෙනවා. අන්න එතකොට පුතේ හැම සංස්කෘතියකටම අනන්‍යතාවයක් ගොඩ නැගෙනවා. මේ පන්සල් යන්නේ මේ සංස්කෘතික අනන්‍ය මේ බෞද්ධ ආගමිකයෝනේ චර්ච් යන්නේ මෙයාලනේ අර
ළමා සාරිය අඳගත්තාම ආයේ සිංහල බෞද්ධයෙක් කෙනෙක් අන්න පුතේ ඒ සංස්කෘතීන් වල අනන්‍යතාවයක් ගොඩනගෙනව සංස්කෘතික දායාද සුරක්ෂිත කිරීම තුලින් ඒ හරහා පුතේ සංස්කෘතික අනන්‍යතාවය ගොඩනැගුණට පස්සේ අනිත් හැම જાතියක්ම අර ඒ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරන්න පුරුදු වෙනවා. මේ සංස්කෘතියේ තියෙන අනන්‍යතාවයන් ටිකක් මේ සංස්කෘතිකේ තියෙන දායාද ටිකක් අපිත් ඒවට ගරු කරන්න ඕනේ යන්නේනේ. අපිත් ඒවට නිගරු නොකර ඉන්න ඕනේ. අපේ සංස්කෘතිය වගේම තමයි. අපේ කල්චර් එක වගේම තමයි. ඒ නිසා අපි ඒවටත් ගෞරව කරන්න ඕනේ. යන්න පුතේ එකිනෙකා අතර සමගියක් නිර්මාණය වෙනව සංස්කෘතික දායාද ටික දැකලා ඒවයේ සංස්කෘතීන් සුරක්ෂිත කරන විදිය දැකලානේ අනිත් සංස්කෘතීන් එකතු වෙලා සමගියෙන් මේ සංස්කෘතික දායාද සුරක්ෂිත කරන්න යමු වෙනවා. උදාහරණයක් විදියට වෙසක් පෝය ගන්නකො. වෙසක් පොසොන් නැසලනේ ලංකාව පුරාම දන්සල් ක්‍රියාත්මක වෙන කාලවකවානුව. එතකොට පුතේ අපි දැක්ක පහුගිය කාලේ බෞද්ධ ආගමිකයෝ දන්සල්ට එද්දී කතෝලික බැතිමතුන් මුස්ලිම් ජාතිකයන්නේ එයාලත් විවිධාකාර දන්සල් ලබා දෙනවා පුතේ. තව උදාහරණයක් කතෝලික දහමට අදාළ සංවත්සරයක් තමයි නත්තල් උත්සවය. ආන්න නත්තල් කාලේට ක්‍රිස්මස් ඩේ එක දවසේ මොකද වෙන්නේ? සිංහල අය ක්‍රිස්මස් ට්‍රී එක හදනවා නේ නත්තල් සීය වගේ තෑගි භෝග බෙදනවා අන්න පුතේ ජාතික සමගිය අනිත් සංස්කෘතීන් වල අනන්‍යතාවයන් සුරක්ෂිත කරනවා සහ ඒ එක්කම ජාතික එකමුතුව කටයුතු කර ගැනීම නිර්මාණය කරගන්නවා. ඒකට හේතුව තමයි ඒ සංස්කෘතීන් වලට ගරු කිරීම, ඒ සංස්කෘතික අංග ආරක්ෂා කිරීම, ඒ තුලින් ශක්තිමත් ජාතියක් විදියට ගොඩනගා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හැමෝම එකමුතුව වැඩ කිරීම තුලින් මොකද වෙන්නේ පුතේ? ශ්‍රී ලාංකික කියන නාමය අපිට ශක්තිමත්ව පෙන්눔 කරන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් අපිට අර බහුසංස්කෘතික සංස්කෘතීන් කොච්චර තිබ්බත් එකමුතුව සමගියෙන් වැඩක් කිරීමේ හැකියාව නිර්මාණය කරගන්න පුළුවන්. ඔය ටික අහගෙන දැන් මට ඔකට උත්තරේ ලියන්න රූල් 5ක්වත් ලියවෙන්න ඕනේ. විනාඩි 5යි දෙන්නේ.
තනුලි ලියනව නේද? ටීචර් ඉවරයි. අනිත් දෙන්න අනිල් වහින්නේ නැද්ද හෙට? නෑ ටීචර්. ඉවරයි ටීචර්. හ්ම්.
හරි ටීචර්. සමිෂි කියවන්න. සංස්කෘතික දායාද යනු සෑම සංස්කෘතියකටම අයත් අංග වේ. ඒවා ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි. එමගින් සමගිය ගොඩනැගේ. ඒ සඳහා උදාහරණයකි දන්සල්. දන්සල් යනු වෙසක් පොසොන් ඇසළ යන උත්සව තුනේදීම සිදු කරන්නකි. ඔබට මතක ඇති එම උත්සවවලදී දෙමළ, මුස්ලිම්, බර්ගර්, සිංහල යන සියලු ජනයාම එකතු වී දන්සල් දුන් ආකාරය. ඒ පමණක් නොවේ. ඒවාට සියලු ජනතාවම ගියේ. තවත් උදාහරණයකි. නත්තල් යනු කතෝලික බැතිමතුන්ගේ උත්සවයකි. එහිදී අපද නත්තල් ගස් රාදෑ පල්ලි ගොස් පූජා පැවැත්වා තෑගි භෝග බෙදා ගනිති. සෙනාලි කියවල ෂෙනුලි අහගෙන ඉන්න අනිත් අයගේ උත්තර ෂෙනුලි කියන්න. සංස්කෘතික දායාද යනු අපගේ මොකද පරණ විතරන වාර්තය ගෙන්නන්න වෙයිද? ෆොටෝ එකක් දාන්න පුතේ ගෲප් එකට මට. ලියපු එකේ ෆොටෝ එකක් දාන්න ෂෙනුලි. ඔනේ කියවන්න බලන්න උත්තරේ. අපගේ සංස්කෘතික දායාද ආරක්ෂා කරගත යුතුය. වර්තමානයේ මිනිසුන් මෙම දායාද ආරක්ෂා නොකරයි. මිනිසුන් හා ළමයි බෞද්ධතාවයෙනි වූ ළමා සාරිය, සරම හා කමිසය අඳී. එමෙන්ම කතෝලික බෞද්ධ ආගමිකයින් දන්සල් ලබා දෙති. ඒවා පිළිබඳ සමාජය තුළ විවිධ ජනප්‍රවාද වූ මිනිසුන්ගේ සංස්කෘතික දායාද ආරක්ෂා වේ. එමගින් අප ශ්‍රී ලාංකිකයින් යනුවෙන් අභිමානවත්ව කිය හැකි වේ. එච්චරද? ඔව් ටීචර්. දැන් මට ප්‍රශ්නේ කියවන්න ආයේ. සංස්කෘතික දායාද ආරක්ෂා කිරීම මගින් සංස්කෘතික දායාද ආරක්ෂා කිරීම මගින් ටික සමගිය නැගෙන බවට කෙටි විස්තරයක් සකස් කරයි. සංස්කෘතික දායාද ප්‍රශ්නේ හරියට ලියාගත්තේ නැද්ද? සංස්කෘතික දායාද ආරක්ෂා කිරීම මගින් ජාතික සමගිය ගොඩනැගෙන ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න කියලා කිව්වේ පුතේ. ඔයගොල්ලෝ දාලා තියෙන උදාහරණ හරි. හැබැයි ඔය ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙනවා. මං අහලා තියෙන්නේ උදාහරණ විතරක් නෙමෙයි පුතේ. ජාතික සමගිය ගොඩනැගෙන විදිය. කොහොමද ජාතික සමගිය ගොඩනැගෙන්නේ? සංස්කෘතික දායාද ආරක්ෂා කිරීමෙන් කොහොමද ජාතික සමගිය ගොඩනැගෙන්නේ? ඔයගොල්ලෝ දැන් සංස්කෘතික දායාද කියන්නේ මොකක්ද කියලා ලියලා ඊට පස්සේ ජාතික සමගිය ඇති වෙන උදාහරණ ලියලා. ඒක උඩට මොකුත් වෙන්න ඕනේ නැද්ද? ජාතික සමගිය ඇති වෙන ආකාර මොනවාද පුතේ? මං කලින් කිව්වා ජාතික සමගිය ඇති වෙන්නේ තම තමන්ගේ සංස්කෘතීන් වල සංස්කෘතික දායාද ටික සුරක්ෂිත එක්කෙනෙක්වත් ලියලා තිබ්බේ නැහැ ටික. තම තමන්ගේ සංස්කෘතියේ සංස්කෘතික දායාද ටික සුරක්ෂිත කර ගැනීම තුලින් අනිත් සංස්කෘතීන් දැනුවත් වෙනවා ඒ සංස්කෘතීන් වල තියෙන සිරිත් විරිත් ගැන සම්ප්‍රදායන් ගැන. එතකොට මොකද වෙන්නේ පුතේ? ඒ අනිත් සංස්කෘතීන් මොකද කරන්නේ? අර සංස්කෘතීන් වල දායාද වලට ගෞරව කරනවා, ඒව විනාශ කරන්නේ නැහැ. ඒ වගේ විශ්වාසයන් කෙරෙහි අවධානය යොමු කරනවා. අන්නේ හේතුව නිසා තමයි සංස්කෘතික සමගිය නිර්මාණය වෙන්නේ. ඇයි? අනිත් සංස්කෘතීන් අන්‍ය සංස්කෘතීන් ඒ සංස්කෘතියේ දායාද ගැන දැනුවත් වෙනවා. ඒ සංස්කෘතීන් වලට ගෞරව කරන්න පුරුදු වෙනවා.
වගේට නිගුරු කරන්නේ නැහැ. හැමෝම එකම જાතියක් විදිහට කටයුතු කරනවා. අන්නේ ක්‍රියාදාමයත් එක්ක තමයි ජාතික සමගිය ගොඩනැගෙන්නේ. උදාහරණ විදියට ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියලා තිබ්බ උදාහරණ. දැන් පේනවද ප්‍රශ්නේ අඩුපාඩුව? එතකොට ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ ඔතන විතරක් ලියලා. ඕනෙම කොටස ලියලා නැහැ. හරේ ලියලා නැහැ. මම චුට්ටක් දෙනවා ලියා ගන්න මේම. සංස්කෘතික දායාද සුරක්ෂිත කිරීම තුලින් සංස්කෘතික දායාද සුරක්ෂිත කිරීම තුලින් රටක් තුල ජාතික සමගියද ගොඩනැගේ. ජාතික සමගියද ගොඩනැගේ. එසේ සිදුවන්නේ තම තම සංස්කෘතියේ අනන්‍යතාවයන් තම තම සංස්කෘතියේ අනන්‍යතාවයන් සුරක්ෂිත කර ගැනීම තුලින් අනෙක් සංස්කෘතීන්ද එම සංස්කෘතිකාංගවලට ගරු කිරීමට ආරක්ෂා කිරීමට පෙළඹීම තුලයි. එසේ එකිනෙක සංස්කෘතීන් වලට ගරු කිරීම තුලින් එකිනෙකා අතර සුහදතාවයක් විශ්වාසයක් ගොඩනැගේ. ඒ තුලින් ජාතික සමගිය ගොඩනැගේ. එම නිසා බහුසංස්කෘතික සමාජයක සියලුම සංස්කෘතීන් වලට අයත් සංස්කෘතික දායාද සුරක්ෂිත කළ යුතුය. සියලුම සංස්කෘතීන්ට අයත් සංස්කෘතික දායාද සුරක්ෂිත කළ යුතුය. දැන් පැහැදිලිද? තේරුණාද ප්‍රශ්නේ? කියවලා බලන්න මම දැන් දීපු ටික. ඔයාගේ ප්‍රශ්නේයි අර ප්‍රශ්නේ ගලපලා බලන්න මොකක්ද හරි කියලා. ටීචර්ගේ ප්‍රශ්නේ වැරදි නම් කියන්න. උත්තරේ
හරි. ඔය විදියට ප්‍රශ්නෙට අදාළ උත්තර තමයි ලියන්න ඕනේ. ඔන්නෝම අදාළ නැති උත්තර ලියලා තමයි ලකුණු කීයද? 89ක් ගත්තේ. 63ක් ගත්තේ. අදාළ නැති ඒවට අදාළ නැති උත්තර දීලා. හරිද? තව ප්‍රශ්නයක් ලියා ගන්න මේක ගෙදරදී ලියන් එන්න ඕනේ අර ඊටු ප්‍රශ්න ටිකත් එක්ක. සංස්කෘතික අනන්‍යතාවය යනු කුමක්ද? හා ඒකටම ලියා ගන්න. සංස්කෘතික අනන්‍යතාවය යනු කුමක්ද? හා ඒ ආරක්ෂා කිරීමේ වටිනාකම් මොනවාද? ඒ ආරක්ෂා කිරීමේ වටිනාකම් මොනවාද? ඔය ප්‍රශ්න ටික ලියලා මට දාන්න. සනුෂි ගිය සතියේ දුන්නා නේද ප්‍රශ්න ටික? සෞන්දා? නැද්ද? නෝට් එක පොඩ්ඩක් පෙරලා බලන්න දීලා නැද්ද කියලා? දැන් එක සතියකට එක පොතක් ගානේ මම නෝට් දෙනවද ලියන්න? නැද්ද? නෝට් එකක් නැද්ද? දුන්නා ටීචර්. දුන්නද? ඕම්ම තියාගන්න පුතේ. හරිද? ලියන්න එපා දෙන ප්‍රශ්න. උත්තර ලියන්න එපා. මේ මොකුත් කරන්න එපා ඉඳ තියලා ටීචර් මොකද්ද? ටීචර් මම උත්තර ලියලා. ලියලා නම් ගෲප් එකට උත්තර දාන්න. ලියලා. ගෲප් එකට දාන්න. පොඩ්ඩෙන් ටීචර් මම අහනවා. හරි. good night. ආයිබෝවන්. good night. අයිබෝවන් ටීචර්. good night ටීචර්. අයිබෝවන් ටීචර්. ආයිබෝවන්.